සුබ දවසක් ඔබට ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස ඔබට ප්‍රීතිමත් දවසක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ මේ උදෑසන අපට කියනවා. එනම් මේ උදෑසන උන්වහන්සේ යෙරමියා පොතේ 30:17 මෙලෙස ප්‍රකාශ කරනවා. මම නුඹට සනීපේ ලබා දී නුඹේ පහර සුව කරන්නෙමියයි ස්වාමින් වහන්සේ කියන සේක. එනම් ස්වාමින් වහන්සේ මේ උදෑසන ඔබගේ රෝගයට සුවය දැන් නිදහස් කරන්න යනවා. ඔබ කැමතිද ඔබගේ රෝගය සුව කරගන්න? එහෙනම් ඔබ මේ රෝගය සුව කරන්න අවශ්‍ය නම් ඔබට සමහරක් වෙලාවට වෛද්‍යවරු කියලා ඇති ඔබගේ රෝගය සුව වෙන්නේ මේ රෝගය සුව කරන්න බෑ. මේකට බෙහෙතක් නෑ. ඒ නිසා මේ රෝගයට අපි කරන්න දෙයක් නෑ අපිට කියලා කියනවා ඇති. සමහරක් වෙලාවට වෛද්‍ය සාතික බලලා වෛද්‍යවරු පස්සේ ගිහින් ඔබට රෝගයට සුවේ නැතුව ඔබ සිතින් අඬනවා ඇති. මේ පැයදී ඔබ මොන හරි යම් කිසි ඔබගේ ශාරීරික රෝගයක් උදෙසා මහා පීඩාවකට පත් වෙලා ඇති. ඔබ රෝගයකට මොන හරි පීඩාවකට ඔබ හසු වෙලා තිබෙන රෝගයක් නිසා එහෙනම් අද දවසේ මේ උදෑසන ස්වාමින් වහන්සේ කැමති ඔබට සුවය දෙන්න. එනම් ඔබ මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මොන තරාතිරමේ සිටියත් ඔබ මොන ආකාරයේ මිනිසෙක් වුණත් උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේ තරාතිරම් බලන මිනිසෙක් නෙමෙයි. උන්වහන්සේ තරාතිරම් බලන දෙවි කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා අද දවසේ ඔබට සුවය අවශ්‍ය නම් ඔබ මේ ප්‍රකාශනය මෙලෙස ප්‍රකාශ කරන්න. ඔබට රෝගයේ තිබෙන ස්ථානයට ඔබ අත තියලා ඔබ යාඥා කරන්න මෙලෙස. ඔබ මෙලෙස ප්‍රකාශ කරන්න. අපි ප්‍රකාශ කරමු. එනම් ස්වාමීන් වහන්සේගේ වචනය ඔබත් මා දැන් ප්‍රකාශ කරමු. මම නුඹට සනීපේ ලබා දී නුඹේ පහර සුව කරන්නෙමි. මම නුඹට සනීපේ ලබා දී නුඹේ පහර සුව කරන්නෙමියයි ස්වාමින් වහන්සේ යෙරමියා පොතේ 17 අනුව ඔබ වහන්සේ මෙලෙස ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශනය මගේ ශරීරේ දැන් සිදුවිය යුතුයි. දැන් මම මේ රෝගයට සුවය නිදහස් කරගන්නවා. ඔබ වහන්සේගේ වචනේ මේ උදෑසන ඒ වචනේ මගේ ශරීරගත වෙනවා. ඒ වචනය තුළ මම පවතිනවා. දැන් මගේ රෝගය නිදහස් වෙනවා. ඔබ උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්න. මම නුඹට සනීපේ ලබා දී නුඹේ පහර සුව කරන්නෙමි. මම නුඹට සනීපේ ලබා දී නුඹේ පහර සුව කරන්නෙමි යයි ඔබ වහන්සේගේ වචනේ කියනවා. ඒ වචනේ ප්‍රකාරයට දැන් මට සිදු වෙන්න ඕනේ. මම නුඹට සනීපය ලබා දී නුඹේ පහර සුව කරන්නෙමි. ඔබේ ප්‍රකාශනය ඇදහිල්ලෙන් ඔබ කියාගෙන යන්න. ඔබ ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ වචනයට තමයි සුවය තියෙන්නේ. ඊළඟ වචනේ තමයි 1 පේත්‍රස් පොතේ 2:24. 1 පේත්‍රස් 2:24. 1 පේත්‍රස් 2:24 අනුව අප පාපවලට නැසී ධර්මිෂ්ඨකම ජීවත් වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලුසේක උන්වහන්සේගේ තුවාල වලින් මාව සුව කර ඇත. මාගේ හිසගේ පටන් දෙපතුල තෙක් මුළු සකල ශරීරේ ඇටමස් නහරවල සන්ධි හස්ති ලේ සියල්ල ඔබ වහන්සේ ලැබූ කසපහරින් සුවයි. අපි නැවත කියමු 1 පේත්‍රස් 2:24 අනුව අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වෙන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලුසේක උන්වහන්සේගේ තුවාල වලින් මාව සුව කර ඇත. මාගේ හිසකේ පටන් දෙපතුල තෙක් මුළු සකල ශරීරේ ඇටමස් නාරවල සන්ධි හස්ති ලේ සියල්ල ඔබ වහන්සේ ලැබූ කසපාරෙන් සුවයි. ඔබ එලෙස ප්‍රකාශන කරන්න. උන්වහන්සේගේ වචනය මේ වචන දෙකම අල්ලගෙන ඔබ ප්‍රකාශන කරන්න. ඔබට ඒක කරන්න අමාරු නම් ඔබ යෙරමියා පොතේ 30:17 හරි කරන්න. ඔබ මේ ප්‍රකාශන දෙකම එකට බැරි නම් එක ප්‍රකාශනයක් තදින් අල්ලගෙන ඔබ ප්‍රකාශන කරන්න. ඔබගේ රෝගයට අත තියලා ඔබ ඇදහිල්ලෙන් උන්වහන්සේගේ වචනය සිතින් අදහලා මුඛයෙන් ප්‍රකාශ කරන්න. මම නුඹට සනීපේ ලබා දී නුඹේ පහර සුව කරන්නෙමි. මම නුඹට සනීපේ ලබා දී නුඹේ පහර සුව කරන්නෙමි. මම නුඹට සනීපේ ලබා දී නුඹේ පහර සුව කරන්නෙමි. ඔබ දිවෙන් මාංශයේ වාචනීය ප්‍රකාශ කරනකොට ඔබේ රෝගය එහෙමම ඉවත් වෙලා යනවා. ඔබ මේක කරලා බලන්න මේ ප්‍රකාශන දෙක. මීට වැඩි ප්‍රකාශන ගණනාවක් තියෙනවා. නමුත් ඔබගේ ඔළුව අවුල් වෙයි ගොඩක් දේවල් දුන්නොත්. නමුත් ඔබ මේ ප්‍රකාශනය ඇදහිල්ලෙන් කරන්න.
ඔබට රෝගයට සුවය අවශ්‍ය නම් ඔබ මේ සිතින් අදාළ මුඛයෙන් ප්‍රකාශ කරන්න. ඔබ ගොඩාක් වෛද්‍යවරු ගාවට ගිහිල්ලා විවිධාකාර ස්ථානවලට ගිහිල්ලා ඔබ බෙහෙත් අරගෙන ඒව මේව කරලා ගොඩාක් දේවල් කරලා ඔබගේ ශරීරය දුබල වෙලා දුර්වල වෙලා සිටිනවා නම් සුද්ධ බයිබලයේ වචනේ ඔබ කියවන්න උන්වහන්සේගේ වචනේ ඔබ මොන ආගමේ වුණත් ඔබ උන්වහන්සේගේ වචනේට මේ මොහොතේ දැන් ඔබට බයිබල් ඕනේ නැහැ. ඔබට අවශ්‍ය ස්වාමීන් වහන්සේගේ වචනේ තුල ඔබ බයිබලේ ඕනේ නැහැ කියන්නේ බයිබල පුළුවන් නම් ඔබට අරගෙන බලන්න. ඔබ දැන්හන්සේගේ දරුවෙක් නම් ක්‍රිස්තියානි දරුවෙක් නම් කතෝලික දරුවෙක් නම් වෙන දැන්හන්සේගේ අදහන් නැති කෙනෙක් නම් ඔබට බයිබලයක් හොයන්න වෙනවා. නමුත් මේ පදය දැන් මා ප්‍රකාශ කරන පදය ඔබ සිතින් අදහලා මුඛයෙන් ප්‍රකාශ කරන්න. ඔබ මේ පදය ඇදහිල්ලෙන් කියන්නේ. එවිට උන්වහන්සේගේ ජීවනය ඔබ තුළ නිදහස් වෙනවා. ඔබට මොන රෝගය වුණත් ඒ වෛද්‍යවරයාගේ වෛද්‍යවරයා ජීවේ වෛද්‍යවරයන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ රෝගයට සුවය දෙන තැනන් වහන්සේ. ඒ නිසා ඔබ මේ ප්‍රකාශනය ඇදහිල්ලෙන් කියන්න. ඔබගේ ශරීරයට අත තියලා එවිට ඔබගේ රෝගය සම්පූර්ණයෙන් ඉක්තාවටම සුවපත් වෙනවා. ඒක ඔබ කරලා බලන්න. එවිට උන්වහන්සේ ඔබට සුවේ ධාරාවල් ගලා එන්න සලස්වයි. විශ්වාස කරන කෙනාට විතරයි සුවය ලැබෙන්නේ. නැතිනම් ඕනාට එපාට හිතලා hina වෙලා මේ පදේට මේක මෙහෙම වෙන්නේ නෑ මෙහෙම වෙයිද අරෙම වෙයිද සැක නොකොට ඔබ ක්‍රියාවට දැම්මොත් හැම පදයක්ම දේ වචනය තුල ඉෂ්ට වෙනවා. ඒ නිසා මෙතෙක් දුරට ඔබට සුවය ලැබිලා නැතිනම් යම් කිසි රෝගයකට ඔබට තාමත් සුවය ලැබිලා නැතිනම් ඔබ බෙහෙත් අරගෙන ඔබ සුවය ලැබිලා නැතිනම් ඔබ මේ පදේ ප්‍රකාශ කරන්න. ස්වාමීන් වහන්සේගේ මේ වචනේ බලවත් ඉදිරියට දෙමුවත් කඩුවක් වගේ ඔබගේ ශරීරයට බැස යනවා. ඒ නිසා ඔබ ඇදහිල්ලෙන් ප්‍රකාශ කරලා සුවය ලබා ගන්න. ඒ සුවය තව කෙනෙකුට බෙදා හරින්න. ඔබ ලබපු ඒ ප්‍රකාශනය තුලින් සුවය තව කෙනෙකුට ප්‍රකාශ කරලා ඒ මනුෂ්‍යයන්වත් ඔබ සුව කරගන්න. ඔබගේ ජීවිතය ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් විදියටත් ඔබ ලෝකේ දරුවෙක් වුණත් කමක් නැහැ. ඔබ මේ පදය ප්‍රකාශනය විශ්වාසයෙන් කියන්න. එවිට උන්වහන්සේ ඔබගේ ශරීරය සුව කරනවා. උන්වහන්සේගේ කසපහර වලින් තමයි ඔබත් මා සුවය ලබලා තියෙන්නේ. උන්වහන්සේ ඔබට මට බොහෝසේ ආදරය කරනවා. ඔබ තරාතිරම් බලන්නේ නැති, ඔබගේ ජීවිතේ වත්පොසත්කම් බලන්නේ නැති, ඔබගේ ධර්මයේ කිසිම දෙයක් බලන්නේ නැති ඒ ජේසුස් සමිදානන්ට පුළුවන් ඔබව සුව කරන්න. ඔබ විශ්වාස කරනවා නම් ඇදහිල්ලෙන් මේ පදේ කියවන්න. එවිට ඔබගේ ශරීරය සුවය ලබා ගන්න පුළුවන්. විශ්වාසයෙන් ප්‍රකාශ කරන්න. ඔබට සුබ දවසක්. ජේසු පීඨයි.